ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඉඟුරු තවාන් සකස් කර ගැනීම සම්බන්ධයෙන් මීට කලින් මම වීඩියෝ අරගෙන ඇවිල්ලා තිනවා. අද ශේස්ත්‍රීය සිටුවීම සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම පාත්‍ති ක්‍රමය අනුමත කරේ නෑ මේ මොකද මම ඒකෙදි අස්වැන්න අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා කාණු සකස් කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් මේ භූමිය සකස් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. කාණු ආකාරයට තමයි දාලා තියෙන්නේ. එතකොට මේ මම පැල හිටවන්නේ මේ කාණු වල මැද. එතකොට අපිට 3 සැරයක් 4 සැරයක් මේකට පස් එකතු කරන්න පුළුවන්. ඒක නිසා ඉඟුරු වල අස්වැන්න වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමයි මම වගා කරන ක්‍රමවේදය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සකස් කරගත්ත පැල සිටුවන්න තමයි දැන් හදන්නේ. මේ කාණු ආකාරයට සකස් කරන් තිනවා. අඩි එකමාරක් වගේ කාණු අතර පරතරය තියෙනවා. පැල සිටුවීම සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් පැලයක් අතර අඟල් 8ත් අඩියත් අතර ප්‍රමාණයකින් තමයි පැල සිටවන්නේ. එතකොට අපිට පැල සිටුවීමත් එක්ක සාමාන්‍යයෙන් දවස් 15 පළවෙනි දවස් 15 දී එක පෝර මුරයක් මේකට දාන්න ඕනේ. දාලා ඒ පෝර ටික ඇල්ලුවට පස්සේ අනිවාර්යෙන් මේකට පස් දාන්න ඕනි පැලේ අඟල් 2ක් විතර වැහෙනකම්. එතකොට මේක පඳුරු ගහලා සාමාන්‍ය පැල 4ක් 5ක් වගේ ප්‍රමාණයකට එනවා. ඉතින් ඒකත් එක්ක මේක 3 සැරයක් විතර පස් දැම්මම මේ තියෙන දැන් ওই කාණුවේ දැන් පැල හිටවන්නේ කාණුවට මෙපිටින් තිනවා පස් කන්ද වගේ හැදිලා තිනවා. අන්න ඒක සම්පූර්ණ මේ පැල ටික වැහෙනකන් දානවා 3 සැරයක්. දැම්මහම ඒ මැදට කාණුවක් වගේ හැදෙනවා. ඉඟුරු පැල තියෙන පේලිය ඔය තියෙන කන්ද වගේ විදියට එකතු වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඉඟුරු වල අල මම මුලින්ම කියලා තිනකොට මේ ඉඟුරු වල එන්නේ උඩ පැත්තට. අල බහින්නේ අල හැදෙන්නේ උඩ පැත්තට. එතකොට අපි පස් එකතු කිරීමත් එක්ක තමයි මේකේ අස්වැන්න වැඩි කර ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. මේකට වසුන් යෙදීමක් ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. තනකොළ අතින් ගලවලා පස් දැමීම තමයි සිද්ධ කරන්නේ. මේ ක්‍රමයත් එක්ක හොඳ අස්වැන්නක් හොඳ ආදායමක් ගන්න පුළුවන් ගේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉඟුරු ප්‍රධාන භෝග විදිහට මම මේකේ වගා කරාට මීට අමතරව කෙටි කාලීන ආදායම් ගන්න පුළුවන් භෝග මම මේකේ වගා කරනවා ඉඟුරු වලට හානියක් නොවන. ඒ අතර අම්මිරිස් රාබු වගේ දේවල් වවන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඉඩ ප්‍රමාණය ටිකක් දුරින් අපි අම්මිරිස් සිටනට අඩි එකමාරක් වගේ අතර වලවල් ගන්නවනේ. එහෙම නැතුව අඩි 3න් 3ට වගේ අම්මිරිස් වගාව කරන්න පුළුවන්. ඒකෙන් ඔයගොල්ලන්ට කෙටි කාලීන ආදායමක් ගන්න පුළුවන්. ඒ ආදායම සාමාන්‍යයෙන් ශ්‍රම වියදම ඊට අමතරව පෝර ටිකක් ගන්න පෝර මුරයකට යන වියදම ඒක කවර් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතින් ඉඟුරු වලටත් අමතරව පෝර දාන අම්මිරිස් වලට අමතරව පෝර එක් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන පෝර වලින්ම අපිට අම්මස්සන්නක් ගන්න පුළුවන්. ඉතින් හැමෝටම කියන වගාවන් කරන්න හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලු දෙනාටම ස්තුතියි.